අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ විජය දේවරකොණ්ඩා රඟපාන කින්ඩන් චිත්‍රපටය ගැන. ඉතාම කෙටි කාලයක් තුළ ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයෙන් දිනාගත්ත මේ නිර්මාණය ඇත්තටම සාර්ථකද. අපි ඒ ගැන විස්තරාත්මකව බලමු. කින්ඩන් චිත්‍රපටයේ කතා තේමාව ගෙතෙන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ පසුබිම් සහ දේශ සීමා ආශ්‍රිත ජාවාරම් ජාලයකට පැටලෙන උපායශීලී පොලිස් නිලධාරියෙකු වටායි. විජය දේවරකොණ්ඩා මෙහි නිරූපණය කරන සූරී නම් චරිතය සිය වෘත්තීය වගකීම් සහ පෞද්ගලික අභ්‍යන්තර ගැටුම් අතර දෝලනය වන සාමාන්‍ය මිනිසෙකුගේ සිට වීරත්වයට පත්වන ගමනක් නිරූපණය කරයි. ඉතින් මෙම කතාවේ ප්‍රධාන හරය වන්නේ ඉතා රහසිගත මෙහෙයුමක් සඳහා දූපතකට යවන සූරී එම ජාවාරම් ජාලයේ හිමකරු තම සහෝදරයක් බව දැන ගැනීමයි. මේ සිනමාවේ සාම්ප්‍රදායික සහෝදර සහෝදරියන් අතර ගැටුම වැනි තේමක් වුවද අධ්‍යක්ෂකවරයා එය ඉදිරිපත් කර ඇති ආකාරය සහ එහි ඇති චිත්‍රවේගයේ බැඳීම් ප්‍රේක්ෂකයාගේ අවධානය දිනා ගැනීමට සමත් වේ. සූරීගේ චරිතය හරහා නීතිය සහ යුක්තිය අතර පවතින සියුම් රේඛා ප්‍රේක්ෂකයාට ඉතා තියුණු ලෙස පෙන්වා දීමට අධ්‍යක්ෂකවරයා සමත් වේ. ඉතින් මෙම චිත්‍රපටයේ රංගන ශිල්පීන්ගේ දායකත්වය දෙස බැලූ විට විජය දේවරකොණ්ඩාගේ රංගනය පිළිබඳ කතා කරන විට ඔහු මෙතෙක් සිදු කළ බොහෝ චරිතවලට වඩා තරමක් වෙනස් පරිණත රංගනයක් මෙහිදී දැකගත හැකි. අර්ජුන් රෙඩ්ඩි ලීග වැනි චරිතවල දක්නට ලැබුණු ආවේගශීලී බව වෙනුවට මෙහිදී ඔහු සිය නෙත් සහ මූණේ ඉරියව් හරහා හැඟීම් ප්‍රකාශ කිරීමට වැඩි ඉඩක් ලබා දී ඇත. විශේෂයෙන්ම ඔහු සහ ඔහුගේ සහෝදරය අතර සිදුවන සරණවත් දර්ශනවලදී ඔහු පෙන්වන සංයමය ප්‍රශංසනීයයි. සත්‍යදේව කාංචරන් මෙහි විරුද්ධවාදී චරිතය සඳහා ලබා දී ඇති දායකත්වය අතිවිශිෂ්ටයි. සාමාන්‍ය අප දකින්නේ ගැම්බර් විරුද්ධවාදීන්ගෙන් බැහැරව ඔහු බුද්ධිමත් උපායශීලී චිත්‍රවේගයක් ගැටුම් පිරුණු ප්‍රතිවාදිකය ලෙස සිය චරිතය ගොඩනගයි. ඉතින් මේ චිත්‍රපටයේ තාක්ෂණාංශ දෙස බැලුව විට මෙම චිත්‍රපටය අමතක කළ නොහැකි මංගය වන්නේ අනිරුද්ධ රවිචන්ද්‍රගේ සංගීතයයි. ක්‍රියාදාම ජවනිකාවට ඔහු ලබා දී ඇති පසුබිම් සංගීතයේ ප්‍රේක්ෂකයාගේ හදගැස්ම වැඩි කර සුළුය. ඉතින් ඒ වගේම ඔහු සංගීතය හරහා දර්ශන අඳුරු බව සහ බරපතලකම තීව්‍ර කරයි. විශේෂයෙන්ම සටන් ජවනිකාවල දෙයසෙන සංගීත කණ්ඩ එම දර්ශනවලදී ජීවයක් එක් කරයි. ඉතින් මෙම කින්ඩම් චිත්‍රපටය හුදු ක්‍රියාදාම චිත්‍රපටයක් පමණ නොව එය දේශපාලනිකවද ගැඹුරු අර්ථයක් සපයයි. බලය දූෂණය සහ පවුලේ බැඳීම් අතර සිදුවන සටන් තුළදී අධ්‍යක්ෂකවරයා සමාජයට ලබා දෙන පණිවිඩය ඉතා ප්‍රබලයි. දේශසීමා ජාවාන්කරුවන් කෙසේ සමාජය විනාශ කරන්නේද යන්න මෙන්ම ඒ අතරින් සාමාන්‍ය මිනිසාගේ ජීවිතය කෙබඳුද යන්න මනා විග්‍රහ කරයි. මෙම චිත්‍රපටය නරඹන විට ප්‍රේක්ෂකයාට තමන්ගේ රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ යම් සිහිකැඳවීමක් ඇති නොවැළැක්විය හැකිද. ඉතින් අවසාන වශයෙන් කින්ඩම් යනු ක්‍රියාදාම චිත්‍රපට ලෝලින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නිර්මාණයකි. මේ පරිපූර්ණ චිත්‍රපටයක් නොවුනද එහි අඩංගු අද්විතීය අත්දැකීම් සහ සිනමාත්මක තාක්ෂණ නිසා මේ සාර්ථක නිර්මාණයක් ලෙස සැලකිය හැකියි. විශේෂයෙන්ම ඉන්දියානු සිනමාවේ නූතන ක්‍රියාදාම ගමන් මඟ පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයන්ට මේ කදිම තේරීමකි. ඉතින් ඔබ මේ චිත්‍රපටය දැනටම නරඹලා තියෙනවා. ඔබට වඩාත්ම හිතට නගා වුණු ජවනිකා මොනවද කියලා කමෙන්ට් එකෙන් දාලා තියෙන්න. වීඩියෝ එකට ඔබ කැමති නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉදිරියට මෙවැනි නවතම චිත්‍රපටයකින් හමු වෙමු.